සුබ දවසක් සියලුම දෙනාට මේ channel එකේ පළවෙනි වීඩියෝ එකයි මේ විදිහට ඔයා මේ නරඹන්නේ. මේ channel එකේ නම ගණන් හදන මන්තරේ YouTube channel එක. ඉතින් මෙහෙම channel එකක් නිර්මාණය කිරීම සඳහා පසුබිම් කතාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ channel එක ආරම්භ වෙන්නේ මගේ පාසල හේතු කොටගෙන. ඉතින් මුලින්ම කියන්න කැමතියි මගේ පාසල මොකක්ද කියලා. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ජෑල අධ්‍යාපන කොට්ටාසයේ ලස්සන ග්‍රාමයක් තියෙනවා පමුණුගම කියලා. මෙන්න මේ පමුණුගම ගම් ප්‍රදේශයේ තියෙන ලස්සන පාසලක් තමයි අක්කර 8ක භූමි භාගයක ඇති ගොන්සාල්වෙස් මහවිදුහල. ඉතින් මගේ පාසලේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමයි 100කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. ඉතින් අපිට හැම අවුරුද්දෙම තියෙන ලොකු අභියෝගයක් තමයි ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු පසු කරගෙන යාම සඳහා දරුවන්ව නිර්මාණය කිරීම, ඒ සඳහා පුහුණු කිරීම. ඉතින් අපිට ඒක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. මොකද සෑම අවුරුද්දකදීම වගේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වන ප්‍රමාණය ඉතාමත්ම අවම මට්ටමක තියෙනවා. ඉතින් ඒකට ඒ ප්‍රදේශයේ තියෙන සමාජ ආර්ථික වටපිටාවත් බලපානවා. නමුත් අපි උපරිම උත්සාහයක් දරනවා වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගේ කඩේම් ලකුණු පසු කරගෙන යාම සඳහා ළමයින්ව යොමු කිරීමට. ඊටත් වඩා අපේ ලොකුම අරමුණ තමයි ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 200න් 100කට එහා ලකුණකට ළමයින්ව අරගෙන යාම. ඉතින් අපි ඉදිරිපත් වෙන සෑම ළමයෙක්ව 100කට එහා ලකුණකට රැගෙන යාම සඳහා ලොකු උත්සාහයක් දරනවා. ඉතින් මේ උත්සාහයන් අතර මට හිතුණා තවත් පුංචි උත්සාහයක් දරන්න ඕනේ කියලා. ඒ උත්සාහය තමයි මේ YouTube channel එක. ඉතින් මේ පාසල් පද්ධතියේ තියෙනවා විශිෂ්ට ව්‍යවහාර කියලා ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය යටතේ මම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. එතකොට මේ channel එක කොහොමද පවත්වාගෙන යන්නේ කියලා මම මුලින්ම කියන්නම්. ඉතින් මේ channel එක පවත්වාගෙන යන්නේ පාසලේ 5 ශ්‍රේණියේ සහ 4 ශ්‍රේණියේ දරුවන් විසින්. මේ දරුවන් විසීම තමයි මේ YouTube channel එකට වීඩියෝ යොමු කරන්නේ. ඉතින් මම එහි අයිතිකරු නැත්තම් ක්‍රියාත්මක කරන්නා ලෙස පමණක් දායක වෙනවා. අනිත් සියල්ලක්ම අපේ දරුවෝ විසින් තමයි මේක කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි මෙහෙවීම තමයි ගුරුවරු වශයෙන් අපි කරන්නේ. ඉතින් මේ කෙරෙන්නේ කොහොමද? ශිෂ්‍යත්ව විභාගය අපි දන්නවා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි පළමු ප්‍රශ්න පත්‍රය විභාවිතාමාන පාඩම් 14කින් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය අපි කොයි කාටත් අභියෝගයක්. මොකද ඒ විභාවිතාමාන පාඩම් 14 ඇතුලේ මොන ගැටලු නිර්මාණය වෙනවද කියලා හිතා ගන්න බෑ. විභාගයෙන් පස්සේ තමයි දැක ගන්න වෙන්නේ මොන වගේ ගැටලුද ආවේ කියලා. ඉතින් අපිටත් අභියෝගයක් නම් දරුවන්ටත් කොහොමත් අභියෝගයක් වෙනවා. ඉතින් මේ අභියෝගයේ ජය ගැනීම සඳහාමයි මේ YouTube channel එක නිර්මාණය වෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ සාමාන්‍යයෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අභියෝගයක් නැහැ. අපේ දරුවෝ ලකුණු ගන්නවා. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි අභියෝගය. මගේ පාසලේ දරුවන්ටත් ඒක අභියෝගයක්. සාමාන්‍යයෙන් අපි පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කරගෙන යනකොට දකින්න දෙයක් තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු සෑහෙන ප්‍රමාණයක අඩු මට්ටමකින් තිබීම. ඉතින් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණ ඇතිව තමයි මේ ව්‍යාපෘතිය මම ක්‍රියාත්මක කරන්න තීරණය කළේ. එතනදී මේක ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට මම දරුවන්ට දෙනවා මේ විභාවිතාමාන 14 ආවරණයේ වනසේ ගැටලු. අපි හිතමු උදාහරණයක් වශයෙන් දරුවෝ 100ක් ඉන්නවා නම් විභාවිතාමාන පාඩම් 14ම ආවරණය වෙන විදිහට ගැටලු 100ක් ඒ දරුවන්ට ලබා දීලා ප්‍රථමයෙන් ඒ ගැටලු විසඳන ආකාරය පැහැදිලි කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගැටලුවක් විසඳන්න එක ආකාරයක් නෙමෙයි ආකාර කිහිපයක් තියෙන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නේ එක ආකාරයක් විතරයි. ඉතින් දරුවන්ට පුළුවන් සර් කියා දෙන ආකාරයේ හැරුණකොට තවත් වෙනත් විසඳුම් ක්‍රම හොයාගෙන ගවේෂණය කරන්න. ඉතින් මේකෙන් මම පුංචි උත්තේජනයක් දරුවන්ට දෙනවා. මොකද්ද දෙන උත්තේජනය? දරුවන්ට මම කියනවා මේ ගැටලු විසඳන ආකාරය අනිත් යාළුවන්ට පැහැදිලි කරන්න. ගැටලුව බෝඩ් එකේ දාලා ගැටලුව විසඳලා උත්තරේ ගන්න ආකාරය පැහැදිලි කරන්න ඕන.
අන්නේ පැහැදිලි කිරීම වීඩියෝ ගත කරලා මෙන්න මේ ගණන් හදන මන්තරේ YouTube channel එකේ අප්ලෝඩ් වෙනවා. සාමාන්‍යයෙන් අවම වශයෙන් සතියකට වීඩියෝ 3ක්වත් ඒ කියන්නේ දරුවෝ 3 දෙනෙකුට අවස්ථාව ලැබෙනවා. අන්න ඒ විදිහට මේ YouTube channel එක අඛණ්ඩව ඉස්සරහට පවත්වාගෙන යනවා. ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ තමයි මේ දරුවෝ ගැටලු විසඳීමට උනන්දු වෙනවා. ඒකට හේතුව අපි කවුරුත් කැමති ප්‍රසිද්ධියට. තමන් වීඩියෝ ගත වෙලා නැවත නැවතත් නරඹන්න පුළුවන් නම් ඒ වීඩියෝ එක දෙමව්පියන්ට, නෑදෑයන්ට, හිතමිතුරන්ට ලංකාවේ ගොඩාක් අයට ඒක දකින්න පුළුවන් නම් ඒක ඒ දරුවා ආසාවක් ඇති කරගන්නවා තව තවත් වීඩියෝ හදන්න. මොකද එයා ඒකෙන් ජනප්‍රියත්වයකටපත් වෙනවා. එයාව වර්ණාවට ලක් වෙනවා. නේද? ඒක නිසා තව තවත් දරුවෝ ගැටලු විසඳන්න යොමු වෙනවා. අපි දන්නවා ඉගෙන ගන්නවාට වඩා හොඳින් උගන්වනකොට යමක් අවබෝධ වෙනවා. ඒක නිසා මම මෙන්න මේක අනුගමනය කරමින් මෙන්න මේ ක්‍රම ශිල්පය යොදා ගනිමින් ඉගෙන ගන්නවාට වඩා උගන්වනකොට එයාටම තේරෙනවා එහි වෙන අඩුපාඩු සහ ගැටලුව Tamanට හොඳට අවබෝධ වෙනවා, තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයට මම උත්සාහ දරනවා මේ දරුවන්ගේ ප්‍රතිඵල වැඩි කරගන්න. ඉතින් හැම දරුවෙකුටම අවස්ථාව ලැබෙන විදිහට මේ YouTube channel එකේ වීඩියෝ අප්ලෝඩ් වෙනවා. එතනින් එහාට පාසලෙන් ඔබටත් ගිහිල්ලා ලංකාවේ ඕනම පාසලක දරුවෙක්ට මේ channel එකේ වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන්නේ වීඩියෝ එකක් හදලා විනාඩි 3ක් විනාඩි 4ක් අරගෙන ගැටලුවක් විසඳන ආකාරය පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ ගත කරලා මට ලබා දෙනවා නම් මට පුළුවන් ඒකේ අඩුපාඩු හදලා YouTube channel එකේ අප්ලෝඩ් කරන්න. ඉතින් මේකේ අනිත් වාසිය තමයි තවත් දරුවෙකුට යමක් ඉගෙන ගන්න ලැබෙනවා. ගානක් පැහැදිලි කරනකොට තවත් දරුවෙක් ඒක ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක අපේ පාසලේ දරුවන්ට විතරක් නෙමෙයි සමස්ත රටේම දරුවන්ට මේකෙන් ගොඩාක් වාසි ලැබෙනවා. අපි දැකලා තියෙන ගොඩාක් වෙලාවට YouTube channel වල ගුරුවරුන් විසින් උගන්වනවා. හැබැයි මේ channel එක ඊට හාත්පසින් වෙනස්. දරුවෝ තමයි මේකේ වීඩියෝ දාන්නේ උගන්වන. ඉතින් එක පැත්තකින් දරුවන්ගේ හැකියාව, දක්ෂතා අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් අර විභවිතාමාන ප්‍රශ්න වලට බියක් දක්වන, චකිතයක් දක්වන දරුවන්වත් අපිට මේක ආසාවෙන් මේ පැත්තට යොමු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ YouTube channel නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ඔන්න ඕකයි.